හලෝ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මගේ 3 වෙනි තිමෝ ඕඩර් එක ආවා. ඉන්න අපි ඒක අන්බොක්ස් කරලා බලමු. තෙමු එකේ අතිසාර්ථක 3 වෙනි ඕඩර් එක. හරි මේ තියෙන මට හම්බුන පැකේජ් එක මේ විදිහට තමයි පැකින් එක ආවේ. මට මේ පැකේජ් එක හම්බෙන්න දවස් 10ක් විතර ගියා. පළවෙනි ඕඩරේ විතරයි යන්නේ දවස් 5න් ආවේ. අනිත් ඔක්කොම ඕඩර්ස් මං කලින් දාපු එකත් ආවේ දවස් 10කින් වගේ. මේකත් ආවේ දවස් 10කින් වගේ. අපි දැන් මේක බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මම මේ ඕඩර් එක දාද්දී ඔයාලත් එක්ක ඕඩර් එක දාන විදිය ෂෙයා කරගත්තා. මං හිතනවා ඔයාලා ඒක බලන්න ඇති කියලා. මන් දන්නවා උනාට ඔයාලා දන්නේ නැනේ මේ මං ඕඩර් කරේ මොනවද කියලා. මේ පාර තෙමු ඕඩර් එක ගැන නම් මං ලොකු සැටිස් එකක් නැහැ. සයිස් වල ප්‍රශ්නයක් තමයි ගොඩක්ම තිබ්බේ. ඔන්ලයින් ඕඩර්ස්නේ. සමහර විට ඉතින් අපිත් ඉතින් බලන්න නැතුව දාන හින්දා හැබැයි සමහර ඒවාගේ සයිසස් දාලා නැහැ. ගෙදරට ආවම තමයි සයිස් එක දැනගන්නේ. ඉතින් ඔයාලත් තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මද? මං නම් හිතාගත්තා ආයෙ නම් ඕඩර් එකක් දාන්නේ නැහැයි කියලා. හැබැයි මං ආයෙම ඕඩර් එකක් දැම්මා. හරි සතුටුයි. හරි දැන් එන්න බලමු මගේ පළවෙනි පැකේජ් එක. මේ තියෙන පළවෙනි අයිටම් එක. අපි බලමු දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේවා කලින් අන්පැක් කරලා බැලුවා. ඔයාලා මේක බලන්නකෝ. හරිම සතුටුයි. පේනවනේ මගේ මූණ. මේක අයිෂැඩෝ පැලට් එකක්. මේක මං හිතන්නේ රුපියල් 600 ගාණක් වගේ වුණා. ඒ වුණාට මේකේ සයිස් එක බලන්නකෝ. ඒකේ තිබුණ සයිස් එක ටිකක් ලොකුට වගේ. හරිද? මම රිවිව්ස් උත් බැලුවා. ඒ රිවිව්ස් බලලත් අපේ සයිස් එක එච්චර ඉතින් මේ හිතාගන්න අමාරුයිනේ. ඒ වුණාට මට මේ ආපු සයිස් එකේ ඇතුලේ තියෙන පොඩ්ඩ දැක්කම පිස්සු වගේ. වැඩක් නැහැ ඉතින් කියලා ඔන්ලයින් shopping නේ. අපිත් ඉතින් අර දකින්න පාරට ගන්න. හැබැයි මේකේ කලර් එක නම් මාරම ලස්සනයි. ඔයාලා බලන්න. තියෙන කලර්ස් ටික මාරම ලස්සනයි. හැබැයි අර අවුලකට තියෙන සයිස් එකෙන් පොඩි අල්ලක් තරම් වගේ තියෙන. හිතන්නකෝ. අර ඉතින් හැමතිස්සෙම යූස් කරන්නේ නැති හින්දා ඒක ප්‍රශ්නයක් නෑ 600 ගානට උනත්. ඒ වුණත් අර සයිස් එක තමයි පොඩ්ඩක් මට ඒක හින අවුල් වුණා. කමන්නේ. දැන් ඉතින් අරගෙන ඉවරයිනේ. හැබැයි ඒකේ කලර්ස් ලස්සනයි. ඒක හින්දා ඉතින් ලොකු අවුලක් හිතන්නත් බෑ. කමන්නේ අනේ. මොනවා කරන්නද? ඔයාලට පේනවද දන්නේ නැහැ මම මේ ගාලා බලනවා. පේන්නේ නේද? මම ඔය මේකප් කරන ඒවා ගැන වැඩි දන්න කෙනෙක් නෙවෙයි. ආසාවට ඉතින් ගෙන්නුවේ. හැබැයි ඔය එහෙම තියෙන ඔක්කොම ඉතින් උලාගෙන යනවා කොහේ හරි යනකොට. ඔයාලත් මේක ඕඩර් කරනවා නම් මම මේකේ සයිස් එක පෙන්නන්නේ මගේ අල්ලක් තරම් තමයි තියෙන්නේ මේකේ සයිස් එක. කලර්ස් ලස්සනයි. කලර්ස් නම් කිසිම අවුලක් නැහැ. කලර්ස් ලස්සනයි. හැබැයි ඉතින් චූට්ටක් තියෙන්නේ. අපි දෙවෙනි ඕඩර් එක බලමු. හරි. මේ තියෙන මගේ දෙවෙනි ඕඩර් එක හොට් වෝටර් බෑග් එකක්. ගෑන් ළමයි දන්නවා මේක මොනවාටද යූස් කරන්නේ කියලා. මේකත් ලස්සනයි. හැබැයි මේකේ මේ කවර් එක තියෙන ෆෙල්ට් වලින්. ඔයාලට පේනවා ඇති මේකේ අර නිකන් බුල්බුල් වගේ තියෙනවා. මේකේ ඇතුළ නම් හොඳයි ඒක සිලිකන්. බට් අර එළියේ තමයි චුට්ටක් අර ෆෙල්ට් වලින් වගේ තියෙන්නේ. මෙඩිකල් යූස් කරන්න පුළුවන් වේද නැද්ද කියන මම දන්නේ නැහැ. මේකට උණු වතුර ටිකක්වත් මම දාලා බැලුවේ නැති හින්දා. කලින් අර ආපු එක බැලුවට මේකට උණු වතුර ටිකක්වත් දාලා බැලුවේ නැහැ. මේක මං හිතන්නේ උනේ රුපියල් 300 ගාණක් වගේ. අර මේකේ කවර් එක අවුල් වුණාට ඇතුළ හොඳ ඇති කියලා මම හිතනවා. බලමු. මම මේක යූස් කරලා මගේ next vlog එකකින් මම ගේන්නම්. හරි. දැන් අපි බලමු මගේ 3 වෙනි පැකේජ් එක මොකද්ද කියලා. 3 නේද? ඔව් 3 වෙන්න ඕනේ. මේක නම් ඔයාලා ගොඩක් දැකලා ඇති අනිත් අයගේ තෙමු බ්ලොග්ස් වලත් ගොඩක් අය ඕඩර් කරලා තියෙනවා දැක්කා අයිබ්‍රෝ ජෙල් එකක්. මමත් ඉතින් ඒක ඕඩර් කරලා බැලුවා. ගොඩක් අය ඒක හොඳයි කියලා තිබුණ හින්දා මේ පැකේජ් කඩන්න ගියාම තමයි චුට්ටක්
මේක අන්බොක්ස් කරන්න ගියාම තමයි හෙන්නම අවුල් කැඩුනා මං හිතන්නේ මගේ හිතින් ඒක කමන්නේ ඉතින් මොකකින් දැන් ඉතින් ආයෙ වැඩක් නැහැනේ ඇතුලේ තියෙන දේ මට වටින්නේ මේකේ අයිබ්‍රෝ බ්‍රෂ් එකයි ජෙල් එකයි දෙකම තියෙනවා හෙන කියුට් එක අපි මේක try කරලම බලමු මේ තියෙන බ්‍රෂ් එක මෙන්න මෙහෙම ටිකක් ගාගෙන බලමු මේක කියන තරම් හොඳයිද කියලා. හොඳයි නේද ඒක? ඒකේ අර අයිබ්‍රෝ එක ගානටම වගේ හදා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් වැඩිපුර කියන්නේ වැඩිපුර නෙමෙයි කොහොමත්ම අයිබ්‍රෝ අඳින කෙනෙක් නෙමෙයි. අයිබ්‍රෝ පෙන්සිල් එකේ අයිබ්‍රෝ අඳින කෙනෙක් නෙමෙයි. මොකද මට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. ඒකින්ද මම අයිබ්‍රෝ අඳින්නේ නැහැ. හැබැයි මට මේක හොඳයි. කොහේ හරි යද්දී අර තමන්ගේ නැචරල් අයිබ්‍රෝ එක ලස්සනට හදාගෙන යන්න පුළුවන් නේ. ඒක වටිනවා. ඒ ගානට මාරම් වර්ත් රුපියල් 300 ගාණක් උනේ. ඒ කණිකේ ගොඩක් කල් පාවිච්චි කරන්න බලන් ජෙල් එක ගද්දි උනත් අපි ආයිති අයිබ්‍රෝ පොඩ්ඩයිනේ තියෙන්නේ. එතකොට ඉතින් ජෙල් චුට්ටක් විතර ඒකේ මේ ගාලා ගෑවහම මේක හුඟ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නම් මම සැටිස්. මේ දවස්වල මාරම රසණයක් තියෙන්නේ. ඔක්කොම කලින් කොණ්ඩෙ බෙදගෙන ඉන්න ඕනේ. ඒ තරම් රසණයි. ගණන් ගන්න එපා මම වොයිස් ඕවර් කරන්නේවා. මම නෝමලි උනාට වඩා කියවන්න දන්නේ නැහැ. අපි බලමු මගේ ඊළඟ ඔර්ඩර් එක මොකක්ද කියලා. මේක හින්දා තමයි මට තෙමු එක එපා වුනේ. ඇත්තටම කිව්වොත් මේ ඔර්ඩර් එක ආපු දවසේ මම මේ ටික බලලා බැලුවා ටක් ගාලා බැලුවා. මොකද ආසාවෙන් ඉන්නේ දෙයක් ආවහම ආසාවෙන් ඉන්නේ. මම මේක ඕඩර් කරේ මට මේක උමනා වෙනවා මගේ බිස්නස් එකේ ටේබල් එකෙන් තියන්න. මොකද මට හැමදෙස්සෙම ඩේට් බලන්න ඕනේ. ඕඩර්ස් බාර ගනිද්දි ඒ දේවල් වලදී මට කැලෙන්ඩර් එකක් ඕනේ. ඒ උනාට මේ කැලෙන්ඩරෙන් ඇති වැඩක්ම නෑ. මේක හෙනම චූටි. අනිත් එක මේක රුපියල් 200 ගාණක් වුණා. මම හිතන්නේ 250ටත් එහාද කොහෙද? තීරුමක් නැහැ මේක 250ක් නම් ඇත්තටම වැඩක් නැහැ. හරි දැන් බලමු මගේ ඊළඟ ඕඩර් එක. මට මේ කීවෙනි එකද කියලා මතකත් නැහැ. මේ තියෙන්නේ මස්කාරා එකක්. මේක නම් සුපිරි. මේකේ පෙන්සිල් එකේ කවරින් එක මරු. ඒක අතර ගත්තම හෙන සොෆ්ට් වගේ නිකන්. දැන් නැද්ද? ඉන්න අපි try කරලා බලමු. ඒක හොඳයි. ඒක නම් ලස්සනට eyelashes ටික හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා කියලා මං හිතනවා. මටත් වීඩියෝ එකේ පේන හින්දා කියන්නේ. ඒක ගැවුන මුදර පේනවානේ. මේක උනේ මං හිතන්නේ රුපියල් 200 ගාණක් වගේ කියලා තමයි මට මතක. මම වීඩියෝ එඩිට් කරද්දී සමහර විට මේ සයිඩ් එකේ තියෙන මේකේ ප්‍රයිසස් දායි. හරි දැන් අපි බලමු මං ආසාවෙන්ම එනකම් බලාගෙනම හිටපු අයිටම් එක. මේ තියෙන එක. ඒකත් රෝස පාටයි මාරම ලස්සනයි ඒක. හරිම කියුට්. මේ මොකද්ද කියලා දන්නවද? මේක සෙල්ෆි ස්ටික් එක. මම කිව්වේ නෑනේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම. මේ තියෙන ෆෝන් එක හඳවන කෑල්ල. එතකොට මේ තියෙන ස්ටික් එක. පේනවනේ මේකේ දිග මෙන්න මෙච්චරක්. මම දන්නේ දිග මනින්න. ඔන්න මගේ අතක් තරම් තියෙනවා ඒකේ දිග. ඉතින් එහාට දික් කරන්නත් බෑ. ඒක පින්ක් කලර් හින්දාද මන්ද හරිම කියුට් ඒක. ඒක ඇත්තටම මරු. හොඳටම තියෙනවා. මේක මං හිතන්නේ 1100 ගාණක් වගේ. හැබැයි මං ඕඩර් එක දාලා මට ඕඩර් එක ඩිලිවරි වුණාට පස්සේ මට ඒකේ ප්‍රයිස් එක පෙන්නුවේ 900 ගාණක් වගේ. ඔයාලත් බලන්න බලලා ඕඩර් එකක් දාන්න. රිවිව්ස් බලන්න මේ වගේ එකම අයිටම් එක තියෙන ස්ටෝර්ස් ගොඩක් තියෙනවා. මේ තියෙන මේක බ්ලූටූත් වලින් වැඩ කරන්නේ. මේක ඔන් වුණා. ඔන් වුණාම අර වගේ ලයිට් එකක් පත්තු වෙනවා. එතකොට මේකේ සෙල්ෆි ස්ටික් එක වගේම ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක හදාගන්නේ. මේ විදිහට ඒක ස්ටෑන්ඩ් එක
විදිහට අපිට යූස් කරන්නත් පුළුවන්. ඒක මාරම වටිනවා. අපි සාමාන්‍ය ට්‍රිප් එකක් යද්දි වගේ ඒක වටිනවා. අපිට දැන් කට්ටිය ඉන්නකොට ඔක්කොමලාම ෆොටෝ එකට අරගෙන ගහගන්න පුළුවන් මේ වගේ. අනික මේක සාමාන්‍ය මේ විදිහට අකුලල කරාම සාමාන්‍යයෙන් අපිට බෑග් එකකට දාගෙන හෑන්ඩ් බෑග් එකකට දාගෙන යන්න පුළුවන් තරමේ සයිස් එකට තියෙන හින්දා ඒක හොඳයි ඉතින්. එතකොට ඕන තැනක අරගෙන යන්නත් පුළුවන් නේ. අරගෙන යන්නත් පුළුවන්. එතකොට අපි ෆැමිලි ෆොටෝස් ගහද්දී අර ස්ටෑන්ඩ් එක තියලා ෆොටෝ ගහන්නත් පුළුවන්. ඒක වටිනවා. 1000 ගන්න පාඩු නැහැ. මේකේ රිවිව්ස් උන් මම ගත්ත එකේ ගොඩාක් තිබුණා. සමහර ස්ටෝර්ස් තියෙනවා ඒ වගේ රිවිව්ස් නැහැ. ගිහින් හොඳට බලලා ගන්න. ගණන් අඩු එක නෙමෙයි රිවිව්ස් තියෙන එක බලලා ගන්න. මේ තියෙන්නේ මම මේ පාර දාපු ඕඩර් එකෙන් මම මට හොඳයි කියලා හිතුණ අයිටම් ටික. මේක නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ස්මෝල් හැබැයි 600 ගානට ඉතින් අනේ මන්ද වටනවාද කියලා මට හිතා ගන්න බෑ. මට කැලෙන්ඩර් එක නම් පුදුම තරහක් තියෙන්නේ. මම ඒක ඇත්තම මට ඌමනාම හින්දා මම ඒක දැම්මේ නැත්නම් මම දාන්නේ නැහැ. මම හිතුවේ නෑ මට ඔහොම වෙයි කියලා. එහෙම වෙනවා කියලා දන්නේ නැහැ නේ ඉතින් කොහොමද නේද? මේක මම මේකින් එක පෙන්නලා මොනවා හිතින් කියනවද දන්නේ නැහැ. මේක ගැන නම් මං හිතන්නේ හිතෙනුත් මම බයිනොයි. මේක තමයි මරු. ඒ කියන්නේ ඒ ගානට worth. මේ මස්කාරා එකත් වටිනවා. මේකත් ඒ ගානට worth. හොඳයි. ඉතින් අන්න අච්චරයි මගේ තුන්වෙනි තෙමු ඕඩර් එකේ තිබුණේ. ඔයාලට මතකද මේ මාලේ? මං ගිය පාර ඕඩර් එකකින් දාලා තිබුණේ. ඒක මම කිව්වා නේද කළු වෙයි කියලා. මට හැබැයි කෙනෙක් කමෙන්ට් එකකුත් දාලා තිබුණා ඒ චේන් එක කළු වෙන්නේ නැහැ කියලා. තාම නම් හොඳට පාවිච්චි කරනවා. මම දැන් සතියක් දෙකක් පාවිච්චි කරා. මේක හොඳට දාගෙනත් ගියා. දාඩියක් දැම්මා. ඒ වුණාට කළු වුණේ නැහැ. ඒක නිසා මං හිතනවා ඒක හොඳයිද කියලා. 4 වෙනි තිමු ඕඩර් එකෙත් දාලා තියෙන්නේ. දාන්නේ නැහැ කියලා හිතුවට දැම්මා. හරියටම පාර්සල් එක ගෙදරට හම්බෙලා මම අයිටම් ටික බැලුවට පස්සේ ඔන්න හිතා ගන්නවා මම ගන්නේ නැහැයි කියලා. ඊට පස්සේ ආයෙත් ගන්නවා. කරන්න දෙයක් නැහැ. ඒක නම් පිස්සුවක්. තාම ඕඩර් එකක් දාපු නැති කට්ටිය ඕඩර් එකක් දාලා බලන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye. Thank you for watching.